අපි ගොඩක් වෙලාවට කරන්නේ අපිට ආදරේ නොකරන අයට බනින එක. එයා මාව රිද්දුවා. එයා මට දුක දුන්නා කියලා. ඒත් කවදා හරි දවසක තනි වෙලා නිවිලා කල්පනා කරලා බැලුවොත් තේරෙයි. ඇත්තටම එයාගේ කිසිම වැරැද්දක් නැහැ. මොකද ඒ ආදරේ ඇති වුණේ මගේ හිතේ නම. එයාව මගේ කරගන්න හීන මැව්වේ. කවදා හරි ලැබෙයි කියලා බලාපොරොත්තු තියාගත්තේ මම නම. අන්තිමට ඒ හීන ඔක්කොම කඩ වෙලා යද්දි මේ පපුව පැලෙන්න තරම් හිත රිද්ද ගත්තෙත් මම නම් ඉතින් කියන්නේ. කොහෙද එයාගේ වරද? මමම ආදරය කළා. මමම මාලිගා හැදුවා. මමම ඒවා කඩාගෙන වැටෙනකම් බලන් හිටියා. කෙනෙක්ට පණ වගේ ආදරය කරන එක අපේ අයිතියක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ආදරේ ඒ විදිහටම ආපහු ලැබෙන්න ඕන කියලා නීතියක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒක තමයි ඇත්ත. රිදෙන්නේ අපිටම තමයි. ඒත් ඒකට එයාලට සාප කරන්න එපා.